පොදුවේ අපේ හමුදාවට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. දේශපාලනඥයෝ මේ කිය මේකේ ලකුණු දාගන්න හැදුවට අපි රණවිරුව බලනවා, රණවිරුව ආරක්ෂා කරනවා නොඑක් දේවල් කිව්වට ඒගොල්ලෝ මේ ගැටලුවෙන් තාම හමුදාවල කීර්ති නාමය බේරගන්න වැඩ කළා නැහැ. ඒ වැඩ කළා නැති හින්දා තමයි තාමත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. එච්චර කැක්කුම තියෙන රණවිරුව ගැන විශාලම කැක්කුම තියනවා කියපු පුද්ගලයා තමයි යුදය ජයග්‍රහණය කරන්න ඒ හමුදාවට අණ දුන්න මම බොරු චෝදනා දාලි වල ඇදගෙන ගිහිල්ලා හිරගෙදර අවුරුදු දෙකමාරක් තියෙනවා. ඒකට යුද හමුදාපති හිරේ දාන්න පුළුවන් හැබැයි රණවිරුවන්ට ආදරේ. එතකොට මේ කියන කතාවල් ජනතාව තවදුරටත් විශ්වාස කළ යුතු නැහැ. මගේ ස්ථාවරය තමයි දේශපාලනඥයෝ අනිවාර්යයෙන්ම කියාවේ රණවිරුවන්ට අපි ආදරෙයි හමුදා ආරක්ෂා කරගන්න ඕනි කියලා. ඒගොල්ලෝ දේශපාලනඥයෝ හින්දා ඒගොල්ලන්ට කියන්න වෙනවා. නමුත් හමුදාවකීටෝ ප්‍රධානියෙක් හැටියට විනයගරුක හමුදාවකීටෝ ප්‍රධානියෙක් හැටියට හමුදාවේ මෙතන ඉන්න මාත් එක්ක ඉඳලා යුද්ධේ තුවාල ලැබු රණවිරුවොත් ඉන්නවා. හමුදාවේ විනය ගැන උනන්දු වුණ කෙනෙක් හැටියට